ලොකු සුබ දවසක් කියලා ආරාධනා කරනවා මගේ 23 වෙනි වීඩියෝ එකට. මගේ 23 වෙනි වීඩියෝ එක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද මේ සිංගල් ප්‍රොඩක්ට් view එකේදී අපේ seller කෙනෙක්ගේ details add කරගන්නේ කොහොමද කියලා. එතකොට ඔයාලට පේනවා ඇති මේ සිංගල් ප්‍රොඩක්ට් view එකේදී කොහොමද මේ seller කෙනෙක්ගේ details add වෙලා තියෙන්නේ කියලා. ඔයාලට වෙනද sellerගේ details ටික room එක කියලා දාලා තියෙනවා. sold out items 100ක් තියෙනවා. ඊට පස්සේ ගත්තොත් මෙතන discount set කරලා තියෙනවා මේ විදිහට. ඊට පස්සේ ගත්තොත් මෙතන කොහොමද ඩිස්කවුන්ට් එකක් මොන Visa Mastercard වලින් කරොත් මෙච්චර 105ක ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා. ඉන් ස්ටොක් එක 115ක් තියෙනවා. 1 month තියෙනවා වෙනම. ඊට පස්සේ warranty එක 6 month warranty එකක් තියෙනවා. ඊට පස්සේ ගත්තොත් අපි බලමු මේ part එක කොහොමද අපි add කරගත්තේ කියලා. මෙතනදී ගිහිල්ලා Visual Code එකේ බලමු මේ part එක කොහොමද code එක හදලා තියෙන්නේ කියලා. එතකොට ගත්තොත් මෙතනදී ඔයාලට පේනවා ඇති මෙතනදී අපි හදලා තියෙනවා කොහොමද මේ එතනට කොහොමද මේ මෙතනට price එකක් add වෙන විදිහ මේ තියෙන්නේ මෙතන price දාලා price එක වැඩි වෙන විදිහට හදලා තියෙන විදිහ ඊට පස්සේ ගත්තොත් එහෙම මෙතනින් පස්සේ මෙතන ඔයාලට පේනවා price එක කොහොමද add වෙන්නේ කියලා ඊට පස්සේ මෙතන search query එකක් අපි දාලා අරගෙන තියෙනවා user email ගැන පාවිච්චි කරන එක්කෙනාගේ email එක ඊට පස්සේ ඔයාලා අපි experiment එකක් කරලා sellerගේ අපි database එකෙන් අරගෙන first name එක අපි මෙතන view කරන විදිහට හදලා තියෙනවා. ඒ කියන්නේ seller view කියන්නේ අපි මේ item එක දාන sellerගේ name එක view කරන විදිහට තමයි මෙතන දාලා තියෙන්නේ. ඒ first name එක මේ විදිහට sellerගේ name එක first name එක විදිහට අරගෙන අපිට view කරන විදිහට අපි මෙතනදී design එක හදලා තියෙනවා. ඊට පස්සේ ගත්තොත් එහෙම sold එක. කොච්චර items ගණනක් තියෙනවද? items 100ක් මෙතනදී ඔයාලට බලා ගන්න හැකියාවක් තියෙනවා. ඊට පස්සේ warranty එක මේ විදිහට හදලා තියෙනවා 6 month warranty. ඊට පස්සේ මෙතන වල පේනවා item available items කීයක් කොච්චරක් තියෙනවද කියලා ඔයාලට බලා ගන්න හැකියාවක් තියෙනවා. ඊට පස්සේ ගත්තට පස්සේ change of the giving life discount by Visa or Master. ඒ කියන්නේ Master and Visa cards වලට 105ක වට්ටමක් තියෙනවා කියලා කියනවා Master and Visa card වලින් payments කරනවා නම් ඉතින් එහා ගත්තොත් එහෙම ඔයාලට පේනවා ඇති quantity එක කොච්චරක් තියෙනවද කියලා මෙතනදී අපිට බලා ගන්න පුළුවන් විදිහට අපි මෙතනදී design part එක design කරලා තියෙනවා ඊට පස්සේ value එක check කරන්න මෙතනදී අපි on key app එකක් දාලා තියෙනවා check value කියන එකට ඊට පස්සේ වෙලා අපි ගත්තට පස්සේ quantity එක input එක කොහොමද කියන එක බලා ගන්න අපිට දාලා තියෙනවා ඒ කියන්නේ අපි මොකක් හරි දෙයක් විකුණුවාට පස්සේ එතනදී කොච්චර input එකක් ගත්තොත් එහෙම කොච්චර ප්‍රමාණයක් තියෙනවද කියලා අපි ඒක අඩු වෙන විදිහට මෙතනදී design එක හදලා තියෙනවා ඊට පස්සේ ගත්තට පස්සේ ඔයාලට පේනවා ඇති මෙතනදී pay now කියන option එක දීලා තියෙනවා click එකක් හරි මාගේ sellerගේ part ටික මෙතනදී එතකොට අපිට බලා ගැනීමට හැකියාවක් තියෙනවා මෙතනදී අපිට මේ වීඩියෝ එකේදී පෙන්වන්න තියෙන sellerගේ part එක කොහොමද කියලා seller කෙනෙක් හඳුනාගන්නේ කොහොමද කියන එක තමයි ඔයාලට මෙතනදී view කරන්න තියෙන්නේ. එතකොට මම හිතනවා ඔයාලා මේ sellerගේ part එක සම්පූර්ණ පැහැදිලි වෙන්න ඇති කියලා seller කෙනෙක්ගේ details ටික කොහොමද තියෙන්නේ seller කවුද කියන එක inform කරගන්නේ කොහොමද කියලා. එතකොට මගේ මේ 23 වෙනි වීඩියෝ එක මෙතනින් නතර වෙනවා. සියලු දෙනාටම සුබ දවසක් කියලා මගේ මේ 23 වෙනි වීඩියෝ එක මෙතනින් නතර කරනවා. Thank you.